ගෙනහිර මේ කියන කෑලි කෑලි වලට මිනිස්සුන්ව බෙදලා තියෙන්නේ. ඉතින් මේ බෙදීම සම්පූර්ණයෙන්ම සිද්ධ කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් වෙනුවෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමුන්ට පිට රටින් ලැබෙන ඩොලර් වෙනුවෙන් වෙන්න පුළුවන්. வணக்கம் மக்களே, நான் விஜயதரன். இப்போ நான் எங்கே நிற்கிறேன்னு பார்த்தீங்கன்னு சொன்னால் ஜாழ்ப்பாணம் நாக பௌத்த விகாரைக்கு அருகில் நிற்கிறேன். இன்று சிங்கள, அதாவது சகோதர மொழி பேசுகிற மக்களால் ஜாழ்ப்பாணத்தில் மிகப்பெரிய ஒரு கவனிப்பு போராட்டம், அதாவது என்ன சொல்ல, வாகன பேரணி ஒன்று நடைபெறும். ஜாழ்ப்பாணம் நாக பௌத்த விகாரையிலிருந்து ஆளுநர் செயலகம் வரை இந்த போராட்டம் நடைபெறும். அது என்னத்துக்காக இந்த போராட்டம் நடைபெறுதுன்னு சொன்னால், சிங்களவர்கள், அதாவது சகோதர மொழி பேசுகிறவர்களுக்கு ஜாழ்ப்பாணம் கிளிநொச்சியில் சம உரிமை, அதாவது அவர்களுக்கும் வாழ்கிறதுக்கான உரிமை இருக்குது. அதோட ஏகப்பட்ட விடயங்களை முன்னிறுத்தி இருக்காங்க. அதில் ஒரு விடயம் என்று பார்த்தீங்கன்னு சொன்னால், ஜாழ்ப்பாணம் மற்றும் கிளிநொச்சி பகுதியில் சிங்கள பாடசாலைகள் இன்னுமே மீள ஆரம்பிக்காமல் இருக்கிறதுக்கான காரணங்கள், சிங்கள ஆசிரியர்கள் பற்றாக்குறை, இன்னும் ஏகப்பட்ட காரணங்களை முன்வச்சு இந்த கவனிப்பு பேரணி சகோதர மொழி பேசுகிறவர்களால் ஜாழ்ப்பாணத்தில் முன்னெடுக்கப்பட்டிருக்கு. அது தொடர்பான வீடியோவாகத்தான் இது அமைய போது. எங்கள் சேனலுக்கு யாரும் புதுசாக வந்தால் சப்ஸ்கிரைப் பண்ணிட்டு வீடியோ பாருங்கள். வாங்க வீடியோக்குள்ளே போகலாம். අපගේ පූජනීය ස්ථාන තිබුණු ප්‍රදේශ වශයෙන් අද අපට බොහෝ තැන්වල ඒවා ඉදිකර ගැනීමට විහාරස්ථානයක් වශයෙන් පවත්වාගෙන යාමට අපහසුතාවයන් බොහෝමයක් බාධක ඇති වෙන මේ මොහොතේ ඒ බාධක ඉවත් කරලා අපි කිසිම ආගම් ජාති ભેදකින් තොරව සියලුම ජනතාවට අපගේ ඓතිහාසික ස්ථාන වැද පුදා ගන්න, දැක බලා ගන්න අවස්ථාව උදා කර දීමේ අරමුණින් සාම වැඩසටහනක් වශයෙන් තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න යෝජනා කරගෙන තියෙන්නේ. ඇත්තෙන්ම පුරා වසර 30කට ආසන්න කාලයක් පැවති යුද්ධය නිසා අපි උතුරත් අනිකුත් ප්‍රදේශත් අතර යම් දුරස්ථභාවයක් ඇති වුණා. යුද්ධය නිමෙලා වසර 20කට ආසන්න කාලයක් ගත වුණා. තවමත් අපිට යම් යම් බාධක ඇති වෙලා තියෙනවා මේ ස්ථාන ගොඩනැගීමේදී. මෙහි පුරාණ පදිංචිලා හිටපු අපේ සිංහල ජනතාව නැවත මේ ප්‍රදේශවල පදිංචි කිරීමේදී යම් යම් ගැටලු සහගත තත්ත්වයක් උදා වෙලා තියෙනවා. අපි හැම කෙනෙක්ම ලංකාව පුරාම ගත්තොත් ලංකාවේ හැම තැනම ජාති ભેද වලින් තොරව අනිත් ඩිස්ට්‍රික්ට් වල ජීවත් වෙනවා. සිංහල, දමිළ, මුස්ලිම් මේ හැම කෙනෙක්ම එකට ජීවත් වෙනවා කිසිම ගැටලුවක් නැතුව.
ඉතින් අපි කියන්නේ යාපනයේ නැත්නම් උතුරු ප්‍රදේශයේ ඒ වාද ભેද වලින් තොරව ජීවත් වෙනවා නම් තමයි තාම වැදගත් වෙන්නේ. අපි එකම ශ්‍රී ලාංකික පිරිසක් ජාතීන් වශයෙන් අපි වර්ග කීපයක් වුණා. සියලු දෙනාම ශ්‍රී ලාංකිකයෝ. ශ්‍රී ලාංකිකයන් අතර අපේ රට බෞද්ධ රටක් කියන එක කවුරුත් දන්නවා. ඒ නිසා මේ බෞද්ධ රටක බෞද්ධ ආගමට මූලිකත්වයක් තියෙන්න ඕනේ. ඒ නිසා අපේ ඓතිහාසික නටබුන් තියෙන මේ ප්‍රදේශයේ උතුරු ප්‍රදේශයේ නැගෙනහිර ප්‍රදේශයේ ගත්තාම ඓතිහාසික නටබුන් රාශියක් තියෙනවා. මේ නටබුන් නැවත ප්‍රතිසංස්කරණය කරලා ඒවා එලිපෙලි කරලා අපේ අනන්‍යතාවය ආරක්ෂා කරගන්න සිංහල බෞද්ධයෝ සහ දමිළ බෞද්ධ අපි හැම දෙනාගේම අනන්‍යතාවය ආරක්ෂා කර ගැනීම අපේ විශේෂ අවශ්‍යතාවය. එහෙම නැතුව කවුරුත් ඒ කන දබර වෙලා කල්පෝලා කරනවා අරමුණකින් නෙවෙයි මේ වැඩසටහන සිද්ධ කරන්නේ. අපේ අයිතිය නැත්නම් අපේ පූජනීය ස්ථානවල තියෙන වැදගත්කම ලෝකයට හඳුන්වා දීලා මේ ස්ථානවල ඓතිහාසික භාවය රටේ ජනතාවට දැක වැද පුදා ගන්න. යුද්ධේදී මහවිපත් සමගම සමහර ස්ථාන වැද පුදා ගන්න බොහෝ බෞද්ධයන් දකුණේ ඉඳන් උඩට ඇවිල්ලා ඒවා වැද පුදා ගන්නවා දකින්නකොට අපට හරි සතුටක් තියෙනවා. මොකද යුද්ධ සමයේ ගත්තහම අපි බොහෝම වැදකාමු පිරිසක් අවුරුදු ගණනාවක්ම මේ ප්‍රදේශ ආරක්ෂා කරගත්ත විශේෂයෙන් අපේ නාග විහාරයේ නාගදීපේ හාමුදුරුවෝ මේවා ආරක්ෂා කරන මාසලේ යුද්ධ සමයේ මේ වගේ නැතිලා හිටියා. අපි මුලතිරු දිස්ත්‍රික්කයේ අපි අයිති අපි යුද්ධ සමයේ අපි ඒවා ආරක්ෂා කරගෙන මේ ප්‍රදේශවල ජීවත් වුණා. වෞද්‍යාගත උන්වහන්සේලාත් ඒ විදිහට ඉතින් මේ ආරක්ෂා කරගත්ත අපේ පුණ්‍ය භූමීන් සහ නටබුන් තිබෙන ඓතිහාසික ස්ථාන නැවත අපට ලබාගෙන ඒවා වන්දනීය පූජනීය ස්ථාන බවට පත් කර දීම තමයි අපේ අරමුණ තියෙන. අපේ ඉල්ලීමත් ඒක අපි කාගෙන ඉල්ලන්නේ ඒක. ඒ නිසා අද දවසේදී ඒ සඳහා අපි යම්කිසි වැඩසටහනක් ක්‍රියාත්මක කරලා මේකට අපි සාමකාමීව විසඳුමක් ඉල්ලා ගැනීම තමයි ප්‍රධානම අරමුණ තියෙන නිසා ඒ වැඩසටහන සඳහා ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් වැඩමවන්න යනවා. මම හිතනවා අපිට තෙල් ප්‍රශ්නේ බලපාලා තියෙනවා අද මේ වගේ දවස්වල. ඒ නිසා උන්වහන්සේලාට වැඩම කරන්න යම් අපහසුතාවයන් තිබුණා. හැකියපමණින් මේ අවස්ථාවට සහභාගී වුණ අපේ ගෞරවනීය මහා සංඝරත්නයේ අපට උතුරු ප්‍රදේශයේ වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලා වශයෙන් මුලතිරු දිස්ත්‍රික්කයේ අපේ කෝසල මහත්මයා සම්බන්ධීකරණය සිදු කරලා ආරාධනා කළා. ඉතින් අපේ වැඩි වේගත් විහාරස්ථාන 10 12ක් තියෙනවා. හැම විහාරස්ථානයක භික්ෂුන් වහන්සේලා නමක් වගේ තමයි වැඩ ඉන්නේ. ඉතින් අද අපි බොහෝ දෙනෙක් සහභාගී කරන්න බලාපොරොත්තු වුණා. යම් ආගමික කටයුතු නිසා ඉඳ අපහසුතාවයක් තිබුණා. කෙසේ නමුත් මේ වැඩසටහන අපි බලාපොරොත්තු ඉලක්කය කරා යන්න ශක්තියක් වෙන්න. විශේෂයෙන්ම මම හිතන අපේ උතුරු ප්‍රදේශයේ ජීවත් වෙන අපේ නාග විහාරයේ අපේ පඬිත හාමුදුරන් වහන්සේ නායක හාමුදුරන් වහන්සේ ඇතුළු අනිකුත් මහා සංඝරත්නයේ උතුරේ වැඩි හාමුදුරන් වහන්සේලා වශයෙන් අපි හැම දෙනාම අපිට පුළුවන් ආකාරයෙන් උපරිම සහයෝගය දායකත්වය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. විවිධ ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් වැඩම අපේ නායක හාමුදුරන් වහන්සේලා පඬිත හාමුදුරන් වහන්සේලා ඔබ වහන්සේලා මේ ධර්ම ප්‍රයත්නය ඉතාම සාර්ථක වෙන්න කියලා මේ මොහොතේ ප්‍රාර්ථනා කරන අතර මේ සංවිධානය කරන සියලුම අපේ ගිහි බෞද්ධ පින්වත් හැම දෙනාටම තුන්රුවන්ගේ ආශිර්වාදයෙන් අද මේ ආරම්භ කරන වැඩසටහන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වැඩසටහනක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරන හැම දෙනාටම දෙවියන්
අපි අද මේ සංහිඳියාව ඒ කියන්නේ මේ රටේ අපි දන්නවා මේ දේශපාලඥයන් විසින් උතුර සහ දකුණ නැගෙනහිර මේ කියන කෑලි කෑලි වලට මිනිසුන්ව බෙදලා තියෙනවා. ඉතින් මේ බෙදීම සම්පූර්ණයෙන්ම සිද්ධ කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් වෙනුවෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමුන්ට පිටරටින් ලැබෙන ඩොලර් වෙනුවෙන් වෙන්න පුළුවන්. ඒ මොනෝ කාරණාවක් මත මේ දිස්ත්‍රික් වල ජීවත් වෙන සිංහල දමිළ ජනතාව බෙදලා වෙන් කරලා පාලනය කරන උත්සාහයක් තමයි අපි දකින්නේ. ඒකද පැහැදිලිව අපි කියන කාරණාව තමයි මේක දැන්වත් නවතින්න ඕනේ. ඉතින් මේකට නැවතීමේ තිත තියන්න නම් පැහැදිලිව අපි විශ්වාස කරන කාරණාව තමයි මේ ප්‍රදේශ තුල බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වෙච්ච මිනිස්සු වැඩිපුර ජීවත් වෙනවා නම් මේ සංහිඳියාව අනිවාර්යයෙන්ම බිඳ වැටෙන්නේ නැහැ. ඒක ඇතුලේ තමයි මේ මිනිස්සු හැමදාම රැකුනේ. ඉතින් අපි කියන්නේම මේ දිස්ත්‍රික්ක තුල මේ අවස්ථාවේ මේ ජනතාව පාවිච්චි කරන දේශපාලනය අපි නවත්තන්න ඕනේ. ඒ වෙනුවට ජනතාව එකතු වෙන්න ඕනේ. ජනතාව මේ වෙනුවෙන් සටන් කරන්න ඕනේ. සටන් කරලා මේ ජනතාව බෙදලා වෙන් කරලා පාලනය කර දේශපාලකයන් වෙනුවට ජනතාව මතින් මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් ආකාරයට මිනිස්සු එකතු වෙලා මේ උතුරන් දකුණ යා කරන්න ඕනේ කියන පණිවිඩය තමයි අපිට දෙන්න තියෙන්නේ. ஆனலூர் மாளிகையை நோக்கி இந்த ஊர்வலம் போவதாக தெரிய வருது.
ගන්න මල්ලි